අයිබෝවන් ඔයාලා හැමදාම හිතනවා ඇති ඔන්ලයින් ට්‍රේඩින් කරන්න අපිට වෙලාවක් නැහැ. අපි කොහොමද අපේ කාලය දාගන්නේ? අපි කොහොමද සල්ලි දාලා මේක කරගන්නේ? මේ ගොඩක් වෙලාවට නිකම් පොඩි දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගත්තාම ඔන්ලයින් ට්‍රේඩින් කියන එක කරන්න හැමෝටම බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට දැන් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? ට්‍රේඩින් කරන්න ඕනේ නැහැ. chart බලන්න දෙයක් නැහැ. sell orders buy orders දාන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ ඉතාලම පොඩි මුදලකට ඩොලර් 100යි. ඩොලර් 100ක් වගේ පොඩි මුදලකට අවම ගන්න ඩොලර් 100යි. පොඩි මුදලකට ඔයාලට තියෙන හොඳ අලුත් මේ ආපු ටෝකන් එකක් රිලීස් කරලා. අයි මම ඒක කියන්නේ. ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ දැන් මේ වෙනකොට ලෝකේ ගොඩාක් අය තමන්ගේ අර ඩිජිටල් ඇසට් එක අපි කියනවා මේ ඔන්ලයින් තියෙන ඇසට් වල දැන් ඉඩමක් ගත්තා වගේ වැඩි වෙන ඇසට් එකකට නැත්නම් වත්කමකට සල්ලි දාන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා අලුත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඇවිල්ලා තාම ඉතාමත්ම අලුත් අපි ආරම්භය තමයි දැන් මේක ඔයාලට මේ කතා කරන්නේ. එතකොට බැලන්ස් ඩොලර් 1යි. හිතන්න ඩොලර් 100ක කොයින් 100ක් ඔයාලට හම්බ වෙනවා. එතකොට මේ ඩොලර් 100 කොයින් 100 ඔයාලට හම්බ වෙනවා නම් හරියටම ඩොලර් 10ට 20ට 30ට 40ට 50ට මේ වගේ ගණන් හම්බ වෙනවා නම් විකුණන්න. ඔබ විකුණන්නේ 6ක් ස්ථානෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. 2010 11 වර්ෂයේදී බිට්කොයින් එක ඩොලර් 1 ක්‍රොස් කරේ. ඩොලර් 1යි බිට්කොයින් එක. හරිද? එතකොට ඩොලර් 1ට ආපු බිට්කොයින් එක 2010 අවසානයේ 2011 වෙනකොට අදට අවුරුදු දැන් 15ක්. බිට්කොයින් එක 2010 2011 වර්ෂයේදී ඔයාලා Google ගිහින් බලන්න හරියටම ඩොලර් 1 ටච් කරේ. 710 720 අතර වාර තිබිලා හරියට 2010 අග වෙනකොට ඩොලර් 1 ටච් කරා. හිතන්න ඒ වෙලාවේදී ඔයාලට කවුරු හරි කියලා දෙන්නනම් ඩොලර් 100ක් දෙන්න බිට්කොයින් දෙනවා 10ක්. නෑ සෝරි ඩොලර් 100ක් දෙන්න බිට්කොයින් 100ක් දෙනවා. හරිද? ඔයාලා කොයි වෙලාවකවත් ඒකට යන්නේ නෑ. මොකද හේතුව ඒකේ අයිතිකාරයෙක් නෑ. කම්පැනියක් නෑ. රෙජිස්ට්‍රේෂන් එකක් නෑ. ලෝකේ පුරා මිනිස්සු බයෙන් තමයි මොකද්ද බ්ලොක්චේන් කියන්නේ දන්නේ නෑ. එතකොට මොකද්ද මේ සාමාන්‍යයෙන් ගත්තාම ගොඩක් වෙලාවට ලෝකෙ කට්ටිය කතා කරේ ඒ වෙලාවේදී මම ට්‍රේඩින් කරපු සාමාන්‍ය කාල සීමාවෙදී එතකොට ගොඩක් කට්ටිය කතා කරේ නෙගටිව්. ඒ කියන්නේ මේක ස්කෑම් වෙන්න පුළුවන්, ඔයා පිරමීඩ්ද, පොන්සිද නැත්නම් කතා කරන ඕන දෙයක් කියන්න පුළුවන්. අයි හේතුව කවුරුත් දන්නේ නැහැ මොකද්ද මෙකැනිසම් එක කියලා. කවුරුත් දන්නේ නැහැ කොහොමද මේක ඔපරේට් වෙන්නේ කියලා. කවුරුත් දන්නේ නැහැ මොකද්ද මයිනින් කියන්නේ කියලා. කවුරුත් දන්නේ නැහැ මේ concept එක. අයි 2009 තමයි blockchain එක ලෝකෙට ආවිල්ලා ක්‍රිප්ටෝ කියන වචනේ ලෝකෙට හැදෙන්නේ. ඊට පස්සේ ගොඩක් කට්ටිය මේක ඇතුලේ මයිනින් කරන්නේ කොහොමද? මයිනින් සර්වර් කියන මොනවද? ඒ ඔක්කොම කතා කරේ ඊට පස්සේ. හැබැයි ඔබට නිකන් හරි කිව්වනම් ඩොලර් 100ක අවම කොයින් 100ක් කරන් තියාගන්න කියලා. මිනිස්සු බයිනෝ. මිනිස්සු කියයි පිස්සු කතා කරන්න එපා කියලා. හැබැයි දැන් ඔබ කල්පනා කරා නම් එදා ඩොලර් 100ට ගත්ත කොයින් ටික අද විකුණුවා නම් අද තියාගත්තා නම් ඩොලර් 100ට කොයින් 100යි මේකේ highest ගියා මේ last few months වලදී අපි තමයි මාස කීපයක් කලින් ගියා 124000ට ගියා highest ඔයා හිතන්න 124000 වැඩි කිරීම 100 නිකන් හිතන්න ඔබේ කොයින් එක වැලියු එක ඔබට ජීවිත කාලෙම හම්බ කරලවත් වැඩ කරලවත් ෆුල් ටයිම් වැඩ කරලවත් ඉතුරු කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? එතකොට හැබැයි ඒක දැන් දන්නේ අපි. ඒක හිස්ටරි එකේ වෙලා ඉවරයි. ඒතර ඔබට ඒ chance එක මිස් වුණා. හරිද? ඒ කියන්නේ ඩොලර් 100ක් කියන ලොක් ගානක් නෙමෙයි ඇත්තටම කිව්වොත් දැන් බලමුට කට්ටියට. හැබැයි ඒ වුණාට කොයින් 100ක් කරන් දාලා තිබ්බනම්. දැන් අද වටනකම ඩොලර් එකක් 80000 එක කොයින් එකක්. හරිද? මම කරන්නේ බිට්කොයින් ගැන. එතකොට මේ බිට්කොයින් වල අගේ වැඩි උනේ කවුරුත් කියපු නිසා නෙමෙයි. කට්ටිය වැඩියෙන් ඇවිල්ලා පර්චේස් කරලා ට්‍රේඩින් කරලා ප්‍රයිස් එක උඩට ගියා. අත දෙයක් ඇතුලේ නැහැ. නිකම්ම හිතුවොත් මොකුත්ම නැහැනේ. ආණ්ඩුවක් වගේ කියන්නේත් නැහැ. හරිද? රෙජිස්ට්‍රේෂන් එකකුත් නැහැ. අයිතිකාරයෙකුත් නැහැ. කම්පැනි කරන දෙයක්කුත් නැහැ. සල්ලි යන දියාවකුත් නැහැ. හැබැයි ඒ වුණාට මිනිස්සු ට්‍රස්ට් කරනවා, විශ්වාස කරනවා මේ බ්ලොක්චේන් සිස්ටම් එක. මිනිස්සු වර්ධනය කරන ඇසට් එකක කැමති ඉන්වෙස්ට් කරන්න. එතකොට මොකද්ද ඒකේ මේන් රීසන් තමයි සප්ලයි එක ලිමිටඩ්. ඒ කියන්නේ සපයන්න බෑ අලුතෙන්. දැන් ලෝකෙට බිට්කොයින් එන්නේ මිලියන 21යි. මිලියන 21 ඉන්නේ එකපාර නෙමෙයි. ඒක මයිනින් ප්‍රොසෙස් එකක් තියෙනවා. හැම අවුරුදු 4කට සැරයක්ම අඩු වෙනවා මයිනින් ප්‍රොසෙස් එක. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 100 ගණනක් යන්න ඕනේ අවසන් බිට්කොයින් එක මයින් වෙන්න. ඒ තමයි මේ සිස්ටම් එක. එතකොට මොකද වෙන්නේ? තියෙන කෙනාගේ බිට්කොයින් එකේ ගාණ වැඩි වෙනවා. මිනිස්සු වැඩියෙන් ඉල්ලනවා. ඒකත් එක්ක මුදලේ අගය වර්ධනය වෙනවා. කලින් ගත්ත කෙනා වැඩි ගාණට විකුණලා තමන්ගේ මුදල එන්කෑෂ් කරගන්නවා.
ඕක තමයි වෙලා තියෙන්නේ ට්‍රේඩින් වලදී බිට්කොයින් සහ කොයින් වගේ ස්පොට් කොයින් ගත්තාම ඕක තමයි තියෙන සිනාරියෝ එක. අලුත් කෙනෙක් මාකට් එකට එනවා. එයාලට කොයින් ඕනේ. එයාලා ට්‍රාන්සැක්ෂන් කරන්න ඕනේ. ඒ නිසා කොයින් ගන්න වෙන කාගෙන්ද? ඉන්න කට්ටියගෙන්. එතකොට දැන් හිතන්න ඔබට අද ඔපචුනිටි එකක් හම්බ වෙනවා නම් අද හම්බ වෙනවා නම් ඔපචුනිටි එකක් කොයින් එකක් හම්බ වෙනවා නම් $1 ගාන තාම මාකට් එකට ඇවිල්ලා නැහැ. එන්න යන්නේ ඒ කට්ටියක තියෙන ප්‍රයිස් එකේ ක්‍රමයක්. ඒ ක්‍රමය මොකද්ද? 1 10 100 10 සම්පූර්ණව තමයි කට්ටිය දාන්නේ මාකට් එකට කියලා කියනවා. ඒ දාන්නේ $10,000ට උඩින්. හරිද? දැන් හිතන්න ඔබට දැන් බ්ලොක්චේන් ගැන දන්නවනම් බිට්කොයින් ගැන අහලා තියෙනවනම් ඉතිරියම් ගැන දන්නවනම් ඒක අලුත් වචන නෙමෙයි. එතකොට කම්පැනි එකක ඕඩර් කෙනෙක් නැතුව අයිතිකාරයෙක් නැතුව රෙජිස්ට්‍රේෂන් නැතුව බිට්කොයින් එක ඔය කොතර ගාණක් ගියා නම් හරිද 1 ලක්ෂ ගාණක් ගියා නම් ඔබ හිතන්න ඔබ මේ කතා කරන අලුත් ප්‍රොජෙක්ට් එකේ අලුත් කොයින් එකේ අයිතිකාරයොත් ඉන්නවනම් කම්පැනියකුත් තියෙනවනම් කරන ප්‍රොජෙක්ට් එකකුත් තියෙනවනම් ඒ කට්ටිය ගොඩක් කාලෙක කරන්න හදන්නේ ටුවරිසම් බිස්නස් එක තමයි කරන්නේ. අන්න බයි ඒකෙදි ඒක ඉස්සරහට එන බිස්නස් එකක්. හැබැයි ඒ වුණාට වල්කීම ගන්න ප්‍රොෆෙසර්කුත් ඉන්නවනම් බ්ලොක්චේන් එක නම් තියෙන්නේ සේම් ලයික් අපේ බිට්කොයින් වගේම. එතකොට ඔබට අවස්ථාවක් හම්බ වෙනවා නම් $100ක් අයින් කරන්න. ඔබේ වටිනා මුදලින් $100ක් අයින් කරන අවස්ථාවක් හම්බ වෙනවා නම් ඔබ ඒ $100 ගැන කොච්චරද හිතනවා? හිතන්න $100ක් දාලා ඔබට ඒක 1000 ගුණයකින් වැඩි කරන 1000 කියන්නේ 100 වැඩි කිරීම 1000. $1 ලක්ෂයයි. $1 ලක්ෂයක් ඔයාලට සේව් කරන්න. ඉතුරු කරන්න ඔයා නිකන් හිතන්න තව කොච්චර කාලයක් යයිද? $1 ලක්ෂයක් ඉතුරු කරන්න $100කින් වර්ධනය කරගන්න කොච්චර කාලයක් යයිද? මම 100% ගාරන්ටියක් දෙනවා. ඊට වඩා අඩු කාලයකින් මේ කොයින් එක මාකට් එකේ විකිණේවි. මොකද සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්නොත් එහෙම $100කට අවුරුද්දකට 100ට 10කට 20කට ආවත් පොඩියක් $100ක් ඩබල් වෙන්නම අවුරුදු 6ක් විතර යනවා 20කට ආවොත්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ගත්ත අවුරුදු 3ක් ගන්නකො 3යි ගානේ අවුරුදු 30ක් විතර යනවා. ඒක අඩුම ගානේ අපි කතා කරන 5 ගුණයක් 6 ගුණයක් වෙන්නවා. එතකොට මම කතා කරන මේ කොයින් එකේ ස්ට්‍රක්චර්ඩ් ඒකට කලින්ම කියලා තියෙනවා 1 10 100 1000 තමයි මාකට් එන්න කලින් ඒ කට්ටිය ICO සිස්ටම් එකේදී දාලා තියෙන ගණන්. ඒකේ තියෙන ක්වොන්ටිටි එකක් ඒ ගාන ඉවරුනහම ඊළඟ එකට පයින්නවා. ඒතර මේ ඔක්කොම තියෙන බ්ලොක්චේන් එක. බලන්න පුළුවන්. මම කියන්නේ නෑ මේ හරි ඔක්කොම මම කියන්නේ ඔයාලට මේක බලලා ඉවලුවේට් කරලා තමන්ගේ අවදානම ගන්න පුළුවන් නම් විතරයි. $100ද 50ද ලක්ෂද මට බලන්න මම කියන්නේ concept එක එකයි. ක්‍රමයක් තියෙනවා. ඔබේ සල්ලි වර්ධනය කරගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. හැබැයි කාල සීමාව කරන විදිය මේ සියල්ල දැනගන්න ඕන නම් කතා කරන්න මම ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්ලස් ඇන්ඩ් මයිනස් සියල්ල කියලා දෙන්නම්. ඇයි හේතුව? ඕනම කොයින් එකක් වැඩි වෙන්න නම් ඒකට කමියුනිටි එකක් ඕනේ. ඒක වටා එකස් වෙච්ච පිරිසක් ඕනේ. එතකොට මේ කම්පැනි එක කරන්නේ මොකද්ද? අර බිට්කොයින් එක වටා පිරිසක් එකතු වෙච්ච නිසා, ඉතිරියම් නිසා එකතු වෙච්ච නිසා, BNB වලට එකතු වෙච්ච නිසා දැන් ප්‍රයිස් එක උඩට ගිහින් තියෙනවා. ඇති දෙයක් නෑ ඔක ඇතුලේ. භාණ්ඩයක් ගන්නව නෙමෙයිනේ. ඉතින් අවසාන වශයෙන් මොකද වෙන්නේ? කට්ටිය වැඩි වෙනකොට, ඉල්ලුම වැඩි වෙනකොට, සප්ලයි එක ලිමිට් වෙනකොට, සප්ලයි එක නැති වෙනකොට මොකද වෙන්නේ? අර ඉඩම් වල ගොඩක් වැඩි වෙනවා වගේ. ඉඩම් පැත්ත වැඩි වෙන්නේ නැහැ. හැබැයි උනාට ඉල්ලුම වැඩි වෙනකොට ඒ පැත්තේ තියෙන අගේ වැඩි වෙනවා වගේ. බිට්කොයින් වල මේ ක්‍රිප්ටෝ කරන්සි වල එකම රහස තමයි සප්ලයි එක ලිමිටඩ්. ආයෙ ගහන්න බෑ මාකට් එකට. ඒක රීඩ් කරන්නේ නැහැ මේ බ්ලොක්චේන් එක ඇතුලේ. එහෙම වුණොත් එහෙම ඒ නිසා ඔබට තියෙන්නේ ඔබේ $100ක් අයින් කරලා කොයින් 100ක් අරන් දාන්න පුළුවන් නම් මේ වෙලාවේදී මේ ප්‍රොජෙක්ට් එකකින් ඒක අපි හිතමු ඔබ හිතන කාල සීමාව ඔබට අවශ්‍ය කාල සීමාව ඔක්කොම නිර්ණය කරන්න පුළුවන් යන වේගය මත. ඒ නිසා කතා කරන්න ඔබට තවදුරටත් කරුණු මම කියලා දෙන්නම්. මොකද මේ වගේ කොයින් එකක් මාකට් එනකොට ඒකේ යම් කිසි කමියුනිටියක් තියෙනවා නම් අද වෙනකොට කොයින් 40000ට වඩා තියෙනවා මාකට් එකේ එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක නම් වලින්. හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් එකකට දාපුවාම ඔබ අනිවාර්යෙන් දන්නවා ඔබේ කොයින් ටික විකිරෙන්නේ මොන වෙලාවේද මොන ප්‍රයිස් එකේද කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අවුරුදු 15ක් ගියා බිට්කොයින් එකට එකේ ඉඳලා 1,24,000ට යන්න. හැබැයි අයිතිකාරෝ නැතුව ප්‍රොමෝෂන් නැතුව ඔක්කොම නෙගටිව් ෆීඩ්බැක් තිබ්බේ. ඔක්කොම තිබ්බේ ඔබ හොර වංචා කම්පැනි එකක් කියලා තිබ්බේ. හැබැයි ඒ තියෙද්දි ඒක එතන ගියා නම් අලුතෙන් එන කම්පැනියක් ඔක්කොම තියෙනවා. රෙජිස්ට්‍රේෂන් තියෙනවා. එතකොට අයිතිකාරයෝ ඉන්නවා. සිස්ටම් තියෙනවා. ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒ කට්ටිය මාකටිං කරනවා. මේ වගේ කොයින් එකක් කොච්චර දුරට
අර රීමාවල් සීමාවල් වලට යන්න පුළුවන් වේද කියන එක ඔබ හිතන්න. මම කියන නිසා නෙමෙයි. හිතලා බලලා ඔබම හිතලා හිස්ටරි එක බලලා සාමාන්‍යයෙන් බලනවා හිස්ටරි එක අපි ඇනලයිස් කරනවානේ. ඉදිරියට ඒක වැඩි වෙනවද අඩු වේද කියන එකයි මේ මාකට් ඩිමාන්ඩ් එක ඔබ බලලා තීරණයක් ගන්න. අදම කතා කරන්න ඉතා ඉක්මනින් මේක තියෙන කතාවක් first in first out කියලා. පිපෝ කියලා කියන්නේ. හරිද? ඉක්මනට આવොත් ඉක්මනින් සෙල් දාලා අවුට් වෙන්න පුළුවන්. සල්ලි ගන්න පුළුවන්. හරිද? ඒ නිසා කතා කරන්න වැඩි වෙලා ගන්න එපා. ඔබේ තරහා ප්‍රශ්නයක් නැහැ. වයස ප්‍රශ්නයක් නැහැ. ඉන්න දියා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය මිනිමම් ඩොලර් 100යි. ඩොලර් 100 අයින් කරන්න ඒක තියලා තියන්න ජීවිතේ කවදාවත් ඉතුරු ගන්න බැරි මුදලක් ඒ ඩොලර් 100 කොයින් එක විකුණුනොත් ඔබට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක ඇතර පේනවා. බ්ලොක්චේන් එකේ තියෙන්නේ ට්‍රාන්ස්පරන්සි එක තියෙනවා. සිස්ටම් එක තියෙනවා. ඔබේ මොබයිල් එකෙන් ඔබේ කම්පියුටරෙන් ඇක්සස් කරන්න පුළුවන් ලෝකේ කොහේ හිටියත්. හිතන්න ඉතා වේගයෙන් මේක පොපුලර් වෙලා ගියොත් ජනප්‍රිය වෙලා ගියොත් ඔබේ කොයින් එකේ මුදල ඔබට කොච්චර ඉක්මනින් හම්බෙයිද කියන්නේ. කරන විදිය කියලා දෙන්න. සල්ලි දාන අවදානම ඒ සියලු දේවල් ටික එහෙමම තියෙනවා. ක්‍රිප්ටෝ කියන්නේ කොහොමද අවදානම්? මොකද ඒක ඉඩමක් ගන්නවා වගේ නෙමෙයි, බැංකුවේ දානවා වගේ නෙමෙයි. ඒ අවදානමට මුලින්ම සහල් 70 ආවට පස්සේ ඉතින් එහාට එන ඕනමඩි සහල් ටික ඔබට වාසිදායකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කතා කරන්න සියල්ල නොමිලේ. ඔබට හෙට දවස ජයග්‍රහයි වර්ධනය වෙන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.